කිරි කැටි ගැසීම සිදු වෙනවා. මොන කිරිද? රබර් කිරි. එතකොට රබර් අංශු මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. එතකොට රබර් කිරි කැටි ගැහෙන්නේ නැහැ. කැටි ගැසීමේ ක්‍රියාවලිය වැළැක්වීමට තමයි ඇමෝනියා එකතු කරන්නේ. රබර් ආශ්‍රිත MCQ ප්‍රශ්නයක් තමයි කතා කරන්න හදන්නේ. බෝඩ් එකේ තියෙන ප්‍රශ්නේ අපි හැමෝම කියවමු. රබර් අංශුවක කවුරු පිළිබඳව අහන්න ළමයි? රබර් අංශුවක් පිළිබඳව. රබර් අංශුවක ඇති COO කාණ්ඩය නිසා H+ අයන එකතු කිරීමෙන් H+ අයන බාහිරින් එකතු කිරීමෙන් COO උදාසීන වී මොනා වෙලාද? උදාසීන වෙලා කිරි කැටි ගැසීම සිදුවේ. මොන කිරිද? රබර් කිරි. හරි. අනිත් පැත්ත අපි කියවමු. රබර් කිරිවල සුද්ධජීවී ක්‍රියාකාරීත්වය නිසා රබර් කිරිවල සුද්ධජීවී ක්‍රියාකාරීත්වයක් නිසා ඇතිවන අම්ලික තත්ත්වය අපි දන්නේ ඇත්තද කියලා. අපි බලමු. ඒගොල්ලෝ කියනවා සුද්ධජීවී ක්‍රියාවලියක් නිසා ඇතිවන අම්ලික තත්ත්වය වැළැක්වීම සඳහා ඇමෝනියා එකතු කරයි. මේ ප්‍රශ්නයක් කරද්දී ළමයි හොඳට මතක තියාගෙන ප්‍රශ්නේ කියවන්න. ඕගොල්ලන්ට කොච්චර දැනුමක් තිබ්බත් ප්‍රශ්නේ අහන එකට උත්තරේ දී ගන්න බැරි වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ වගේ MCQ එකක් දෙකක් වැරදුනොත් එහෙම රෑන්ක් එක ගොඩාක් එහෙම යන්න පුළුවන්. හරි. අපි රබර් පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. අපි රබර් කියලා කියන්නේ මෙන්න මේ වගේ ඍණාරෝපිත ප්‍රෝටීන් ලිපිඩ ස්තරයකින් වටවෙච්ච අංශු జాතියක් තමයි රබර් අංශු කියලා අපි කතා කරන්නේ. මේ ප්‍රෝටීන් ලිපිඩ මේ ඍණාරෝපිත ස්තරය ඇතුලේ ළමයි මෙන්න මේ ඍණ අයන පවතිනවා. මේ ඍණ අයන දැන් රබර් අංශු වල මේ බාහිර පෘෂ්ඨයේ මේ ඍණ අයන පවතින හින්දා 2021 අවුරුද්දෙත් මේක ඇහුවා. මේ වටේ මේ ඍණ අයන මේ පවතින හින්දා එතකොට රබර් අංශු මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. එතකොට රබර් කිරි කැටි ගහන්නේ නැහැ. රබර් කිරි ගහ ඇතුලේනේ තියෙන්නේ. රබර් ගහ ඇතුලේ. එතකොට ඒගොල්ලෝ කැටි ගැසෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මේ රබර් කිරි කපද්දී මෙන්න මේ ආකාරයට කැපුමක් යොදනවා. විශේෂ පිහියක් පාවිච්චි කරලා දැන් නම් නූතන තාක්ෂණික උපකරණක් තියෙනවා රබර් කිරි කපන්න. එතකොට කිරි මේ ආකාරයට පොල් කට්ටකට එකතු වෙනවනේ. මෙහෙම කිරි පොල් කට්ටකට එකතු වුණාට පස්සේ වාතයට නිරාවරණය වුණාට පස්සේ මෙතන සෑදෙනවා ස්වභාවික අම්ල. ස්වභාවික H+ හැදෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ ඍණ ආරෝපිත මේ වටේ තියෙන පෘෂ්ඨය H+ එක්ක උදාසීන වෙනවා. මේ උදාසීන වීම තමයි රබර් කිරි කැටි ගැසීම කියලා කියන්නේ. පැහැදිලිද? එහෙමනම් රබර් කිරි මේ පොල් කට්ටට එකතු කරගත්තාම මේක කැටි ගැහෙන්න දෙන්න හොඳ නැහැ. කර්මාන්ත ශාලාවට ගෙනියනකම්. ඒක හින්දා මෙතනදි මොකද කරන්නේ? ඇමෝනියා එකතු කිරීම සිද්ධ කරනවා. දැන් ඇමෝනියා එකතු කරොතින් එහෙම මෙසේ සෑදෙන H+ විනාශ වෙනවනේ. H+ විනාශ වුණාම කැටි ගහෙන්න බෑ. එතකොට අපි මෙන්න මෙතෙන්දී අපි එකතු කිරීම සිද්ධ කරනවා ඇමෝනියා. එතකොට රබර් කිරි කැටි ගහෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. මේ රබර් වලින් ඕගොල්ලෝ දන්නවා කිසිදු ගැටලුවක් නැතුව අපිට පුළුවන් ස්වභාවික රබර් වලින් ඔය අත්වැසුම් වගේ ඒවා හදන්න. හැබැයි මේ රබර් ගෙනහිල්ලා ජලයට මිශ්‍ර කරලා ඊට පස්සේ අපි මේ රබර් කිරි කැටි ගැසීම සඳහා බාහිරින් මේ H+ හැදෙනකම් බලාගෙන ඉන්න බෑ. මේ බාහිරින් මේ විදිහට H+ හැදෙනකම් බලාගෙන ඉන්න බෑ ස්වභාවික ක්‍රියාවලියක් විදිහට. එහෙනම් මොකද කරන්න? අපි බාහිරින් ඇසිටික් අම්ලය එකතු කරලා ඉවර වෙලා හොඳට මිශ්‍ර කරලා ඉවරලා මේ රබර් ෂීට් සෑදීම අපි සිද්ධ කරනවා. ඊට පස්සේ දුම් ගහලා ඉවර වෙලා පාපිසි සෑදීම මේවා කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට එතනින් එහා පැත්තට රබර් වල්කනයිස් කිරීම
සල්ෆර් හෝ සෙලනියම් එකතු කරලා 2ක් 3ක් වගේ ප්‍රමාණයක් රබර් වල්කනයිස් කරන ක්‍රියාවලිය ඉගෙන ගන්න තියෙනවා. කොහොම හරි අපිට එච්චර දුර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේදී. මේ ප්‍රශ්නේදී බලන්න රබර් අංශුවක ඇති මෙන්න මේ කාණ්ඩ හරිනේ ළමයි. මේ බලන්න රබර් අංශුවල මේ වටේ තියෙන ප්‍රෝටීන එහෙම නැත්නම් ලිපිඩ ස්තරයේ මේ කාණ්ඩ තියෙනවා. එතකොට කාණ්ඩ H+ අයන එකතු කිරීමෙන් උදාසීන වෙනවා. පෘෂ්ඨය තමයි උදාසීන වෙන්නේ. රබර් කිරි කැටි ගහනවා එතකොට. හරියටම හරි. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට වාට පිළිගන්න පුළුවන්. ඊගාවට රබර් කිරිවල සුද්ධජීවී ක්‍රියාකාරීත්වයෙන් නැතිවන අම්ලික තත්ත්වය. ඒ කියන්නේ H+ හැදෙනවා ස්වභාවිකව ඒක වැළැක්වීමට ඇමෝනියා එකතු කරනවා. මොකද අපිට අපේ විෂය නිර්දේශයේ ඉන්න එකම භාෂ්මික වායුව තමයි ඇමෝනියා කියලා කියන්නේ. එහෙනම් ඇමෝනියා භාෂ්මිකයි. භාෂ්මික කෙනෙක් දාපු ගමන්ම H+ විනාශ වෙලා යනවා. එහෙනම් භාෂ්මික කෙනෙක් ඇමෝනියා දාපු ගමන්ම අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා මේ H+ විනාශ වෙනවා. එහෙනම් H+ විනාශ වෙච්ච ගමන්ම කැටි ගැහිීමේ ක්‍රියාවලිය නතර වෙනවා. එහෙමනම් කැටි ගැසීමේ ක්‍රියාවලිය වැළැක්වීමට තමයි ඇමෝනියා එකතු කරන්නේ. වැළැක්වීමට තමයි ඇමෝනියා එකතු කරන්නේ. එහෙනම් මෙතන ඔයාලට කියනවා ඇමෝනියා එකතු කරන්නේ වැළැක්වීම සඳහානේ. නමුත් මෙතන තියෙන්නේ කැටි ගැසීම. එහෙනම් මේ දෙක මැච් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ අංක 2 විදිහට තමයි අපිට පිළිගන්න වෙන්නේ මේ ගානට.